hello guys. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි කිසිම third party software එකක් use කරන්නේ නැතුව OBS Studio software එකෙන්ම OBS Studio එකෙන් record කරද්දි lag වෙනවනේ. අන්නේ lag වෙන ප්‍රශ්නේ නැති කරගන්න විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මාව subscribersලා 50ට අරන් යන ගමනට මාව පොඩි support එකක් දෙන්න. ඒ වගේම මම short video දෙකක් දාලා තිබ්බා මගේ channel එකේ. ඒ වීඩියෝ හදන විදිහ unlimited වගේ වීඩියෝ හදන හැටි ඉගෙන ගන්න ඕන නම් මාව subscribersලා 100ට අරන් යන්න කියලා. ඒ විදිහට මාව subscribersලා 100ට අරන් ගිය ගමන්ම මම ඕගොල්ලන්ට ඒ විදිහට unlimited video හදන tool එක ඕගොල්ලන්ට free ම දෙනවා. ඉතින් SLU creation subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට Google Chrome එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න OBS Studio older version කියලා. ඊපස්සේ ඒක එන්ටර් කරපුවාම අපිට මේ වගේ වෙබ්සයිට් එකක් ලොන්ච් වෙනවා. මේක මේ පළවෙනි සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වනවා මෙතන OBS Studio ඒක කම්පැනියෙන් ලොන්ච් කරපු දවසින් තමයි version ටික මෙතන පෙන්වනවා පාතට යද්දී. ඕගොල්ලන්ට මෙතන හොඳයි කියලා හිතෙන පරණ version එකක් මෙහෙම ක්ලික් කැමති version එක තෝරගන්න මෙතනදී මම මේ version එක තෝරගෙන ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඒක download වෙනවා. මම දැන් මේක cancel කරගන්න මගේ මේ version එක තියෙන හින්දා.